බෙදෙන පොඩිම ප්‍රථම සංඛ්‍යාවෙන් ඉස්සෙල්ලාම බෙදමු. කීයද? 2කින්. 2 අන්න බලන්න මේක බෙදීම 2. 20 2කින් බෙදලා උත්තරේ මෙතනින් එනවා කීයද? 10යි. දැන් බලනවා මේ 10 ආයෙ අපිට බෙදන්න පුළුවන්. අර දෙකෙන්ම බෙදන්න පුළුවන් නම් ආයෙ අපි බෙදන්න පුළුවන් තාක්කල් බෙදන්නේ 2කින්. බෙදුවම 5යි. දැන් නම් පුතෝ 2කින් බෙදන්න බෑ. 3ෙන් බෙදෙන්නෙත් නෑ. ඊළඟට බෙදන්න වෙන්නේ කීයෙන්ද? 5න්. අවසානට එකිනෙකම් බෙදයි. බෙදාගෙන ඇවිල්ලා මෙන්න මේක ඇත්තේ කෙලවරේ තියෙන්නේ පුතේ. මෙන්න මේ අපි බෙදලා තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා ටික කියන බෙදුවේ. මෙන්න මේ ප්‍රථමක සංඛ්‍යා ටික ගුණ කරගෙන යන්න. මේ 2යි මේ 2යි මේ 5යි. දැන් බලන්න දෙවරක් 2 4යි. 4 වරක් 5 20යි. බලන්න ප්‍රථමක සංඛ්‍යා විතරයි නේද තියෙන්නේ. අනේ නම් අපි ලියුවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට. දැන් පුතේ අපි බලමු 100ත් ඔය විදියට ලියන්න පුළුවන්ද කියලා. නේද? අන්න මම 100 ලියනවා ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට. එහෙනම් බෙදන්න පටන් ගන්නවා 2කින්. බෙදෙනවා කියලා පේනවනේ 50යි. 50ත් 2කින් බෙදෙනවා 25යි. 25 නම් 3ෙන් බෙදන්න බෑ. අගට 5 තියනවා කියන්නේ ඉතින් නේද? කීයෙන්ද බෙදෙන්නේ? 5න්. 5ට 25ට 5 ඒවා 5යි. 5ක් බෙදෙනවා ආයේ 5න් 1යි. ඔන්න අවසානට එකිනෙකම් බෙදාගෙන ගියා. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5. බෙදලා ගුණ කළා බලන්න. දෙවරක් 2 4යි. 4ක් 5 20යි. 20 ඒවා 5ක් කීයද? 100යි. තේරුණාද? තව එක ගානක් හදලා බලමු අපි. ඔනේ 60 ගන්නවා. 60 2කින් බෙදෙනවා 30යි. ආයෙත් 30 2කින් බෙදෙනවා 15යි. 15 බෙදෙන්නේ ඊළඟට 3ෙන් 5යි. 5 බෙදෙනවා 5න් 1යි. බඩු ඉවරයි. දැන් ලියනවා මේ ටික ගුණ කරලා. මොනවාද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. දැන් එහෙනම් ඕනම සංඛ්‍යාවක් මේ බලන්න දැන් ඕනම සංඛ්‍යාවක් අපිට ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න පුළුවන්. අපි ප්‍රථමකට ඕන කිසිම සාධකයක් භාවිතා කළේ නේ. එහෙනම් මේ ඕනම සංඛ්‍යාවක් අපිට ලියන්න පුළුවන් ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට. මේ ඉස්සරහ පාඩම් වලට ගොඩාක් ඕන වෙනවා. කුඩා පොදු ගුණාකාරය හොයන්න, මහා පොදු සාධකය හොයන්න, අනාගතයේ ලොකු ගණන් හදන්න. ඉතින් පුතේ මෙන්න මේවා බෙදලා ගොඩාරියක් හොරු වෙන්න ඕනි. තේරුණාද? සහෝදර දරුවෝ වගේ දැන් මම දෙන අභ්‍යාස ටික කරන්න ඕනි. පැහැදිලිද බෙදෙන විදිය? රයිට් පුතේ. එහෙනම් මෙතනින් පස්සේ දෙන අභ්‍යාස ටික ඔක්කොම මේ විදියට කරලා අපි හුරු වෙන්න ඕනි. මොකටද? ඉස්සරහට එන ගණන් හදන්න. රයිට්.